කොහොමද ඔයාලට අද ලස්සන ට්‍රැවල් ව්ලොග් එකක් අරගෙන ආවා. යාළුවෙක් එක්ක ගියපු දවස් 3ක ට්‍රිප් එකක්. අපි ප්ලෑන් කරලා තිබුණේ යකාගේ පඩිපෙළ ඩෙවිල් ස්ටෑර්කේස්, ඊට පස්සේ පට්ටිපොළ හෝටන් ප්ලේන්ස් යන්න. මේ පාර ට්‍රිප් එක අපි වාහන 4කින් ගියපු නිසා හැමෝම එකතු වෙනකන් අපි කළුපහන ඩබල් බ්‍රිජ් එක ගාව නතර වෙලා හිටියා ටිකක් වෙලා. අපි දැන් මේ යන්නේ බඹරකන්ද දියඇලට යන පාරේ, කළුපහන ඔහිය පාරේ. යන්න පුළුවන් නේද? අපි ඔහියටම යන්න හදන්නේ. පුළුවන් නේ? මේ දවස්වල යකාගේ පඩිපෙළට යන මාර්ගය හදනවා කියලා අපිට ආරංචි වුණා. ඒ නිසා අපි මේ අවට කිහිප දෙනෙක්ගෙනුත් තොරතුරු ඇහුවා අපිට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. ඉතින් අවට තියෙන ලස්සන කොළ පාටත් විඳගෙන අපි මේ යන්නේ උදේ කෑම කන තැනට. ඒ පළවෙනි දවසේ යකාගේ පඩිපෙළ සම්පූර්ණ කරනවා කියලා හිතුවට අපිට ඒ ගමන කම්ප්ලීට් කරගන්න බැරි වුණා. බාධා කිහිපයක් ආපු නිසා අපිට ආපහු හැරිලා එන්න වුණා. ගමන ඉස්සරහට යද්දී අපි බලමු මොනවද එන බාධක කියලා. මේ යන අතරමඟ පාරේ තමයි බඹරකන්ද දියඇල්ලත් හම්බ වෙන්නේ. අපි බඹරකන්ද දියඇල්ලත් ඈත පාරේ ඉඳන්ම ලස්සන බලාගෙන අපි මේ යන්නේ උදේ කෑම කන තැනට. කලින් කිව්වා වගේම අපි දැක්කා පාර කාපට් කරනවා. පාර හදන ගමන් තිබ්බේ. අපිට හැබැයි යන්න පුළුවන්කම තිබුණ ඉස්සරහට. දැන් වෙලාව උදේ 11ට විතර ඇති. අපි මේ ඇවිල්ලා ඉන්නේ උදේ කෑම කන තැනට. ලස්සන view එකක් එක්ක අපිට උදේ ආහාරය ගන්න තමයි තියෙන්නේ. උදේ කෑමත් අරගෙන මේ සූදානම් ගෲප් ෆොටෝ එකක් ගන්න. උදේ කෑමෙන් පස්සේ අපි ආයෙ ගමන ආරම්භ කළා අපේ ගමනාන්තය වෙන යකාගේ පඩිපෙළ දක්වා. The sky ablaze, a golden chariot begins its daily race. Pulled by steeds of fire, with manes of light, the sun god rides, casting day from night. Across the heavens, through realms unknown, he rides the winds where the stars have shone. In the blaze of glory, the journey's begun, as the world awakens to the chariot of the sun. Ride on, ride high in the morning's green, bringing light to the world like a sacred dream. From east to west till the day is done, we follow. ගමන ආරම්භයේදීම අපේ වාහනයක් බ්‍රේක් ඩවුන් වුණා. ඉතින් අපිට ඒ නිසා පැය 3ක් විතර ඒ ඉෂුව එක හදා ගන්නකම් අපිට පාරේ ඉන්න වුණා. දැන් වෙලාව හවස 5ට විතර ඇති. පොඩි වැස්සකුත් එන්න ළඟයි වගේ. ඒ නිසා අපි නෙස්කැෆේ එකකුත් හදාගත්තා.
මේ වාහනේ ඉෂුව එක හදාගන්නකන් ටිකක් තව වෙලා යනවා කියපු නිසා. වාහනේ හදාගෙන ආපහු අපිට යකාගේ පඩිපෙළ මාර්ගය කම්ප්ලීට් කරන්න වෙලාව තිබුණේ නැහැ. ඒ නිසා ආපහු අපි හරවගෙන හපුතලේ මාර්ගයෙන් අපේ නවාතැන්පලට ගියා. මේ නවාතැන්පලට යද්දී රාත් 10 විතර වුණා. අද ට්‍රිප් එකේ දෙවැනි දවස. අපි මේ අද එළියට යන්නේ ටිකක් දවල් වෙලා. අපි අද පට්ටිපොළ පැත්තට තමයි යන්නේ හවස් වරුවේ. දැන් වෙලාව හවස 2ට විතර ඇද්දී අපි දවල් කෑමත් අරගෙන තමයි මේ යන්න පිටත් උනේ. අපි බලමු මගදී හම්බෙන ලස්සන තැන් මොනවද කියලා. යාළුව සෙට් එකටම ඕන වුණා වාහන ටිකත් එක්ක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒකට මේ ලොකේෂන් එකක් හොයාගෙන යන්නේ අපි මේ නුවරඑළිය පට්ටිපොළ මාර්ගයේ යන්නේ. අපි බලමු අපිට ලස්සන තැනක් හම්බ වෙයිද කියලා. Break of dawn, the sky ablaze. A golden chariot begins its daily race. Pulled by steeds of fire, with manes of light, the sun god rides, casting day from night. Across the heavens, through realms unknown, he rides the winds where the stars have shone. In the blaze of glory, the journey's begun, as the world awakens to the chariot of the sun. Ride on, ride high in the morning's green, bringing light to the world like a sacred dream. From east to Sheila, oh, Sheila, Misha Sheila, Alto Camino. we follow the path of the chariot of the sun. Through clouds and storms, he carves his way, the bringer of life, the herald of day. The mountains Yes, I love you. My sunshine away. Once again, come on. My sunshine, my only sunshine. You make me happy when skies are gray. How about Lucky Dog? You will know just how much I love you. as the chariot flies on a river of peace, across the heavens through realms unknown. He rides the winds where the stars have shone. In the blaze of glory, the journey's begun, as the world awakens to the chariot of the දැන් හවස 6:00 විතර ඇති අපි නවාතැන්පලට යන අතරමඟ ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. අපි හැමෝම මෙතන පොඩ්ඩක් නතර කළා.
අපේ නවත්තන් පලේ රෑ කෑම සූදානම් වෙන ගමන් අපේ යාළුවෙක්ම තමයි කෑම ලෑස්ති කළේ අද. ට්‍රිප් එකේ දෙවැනි දවසේ රෑ කෑම මෙන්න මේ විදිහට තමයි ලැහැස්ති වුණේ. ට්‍රිප් එකේ අන්තිම දවස. අපේ අද ප්ලෑන් එක වුණේ නම් නුවරඑළිය ජැක්රෝ එකට ගිහිල්ලා එහෙම හෝඩන් ප්ලේන්ස් හරහා ඔහියට යන්න. ඊට පස්සේ ආයේ කොළඹ බලා පිටත් වෙන්න. අපි බලමු අද ප්ලෑන් එක සක්සස් වෙයිද කියලා. හැමෝටම ජැක්රෝ එකට යන්න ඕන කිව්ව නිසා අපි උදේම ජැක්රෝ එකට ආවා. පට්ටිපොළ ජැක්රෝ එකේ ටිකක් වෙලා කාලය ගත කරලා අපි මේ පිටත් වුණේ හෝටන් ප්ලේන්ස් වලට යන්න. අපි කඳු සහිත මාර්ගයක ගොඩක් දුර ආපු නිසා අපි මේ හරිය ටිකක් වෙලා නතර කරන් හිටියා. මේ හෝඩන් ප්ලේන්ස් වලට යන අතරමඟ මාර්ගය. මේ අපි ඇවිල්ලා ඉන්නේ හෝඩන් තැන්නට ඇතුල් වෙන ස්ථානයට. මෙතනින් තමයි ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න තියෙන්නේ. මේ යන අතරමඟ අපිට ලස්සන දර්ශන කිහිපයක් බලා ගන්න පුළුවන් වුණා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුල් වෙන තැනට. දැන් වෙලාව හවස 2:00 විතර ඇත්තේ. හවස් වෙලා නිසා අපිට හෝඩන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වෙන්න බැරි වුණා. මොකද එක හවස 2ට කලින් තමයි එකේට ඇතුල් වෙන්න දෙන්නේ. මොකද පයින් ලොකු අපසරියක් ඇවිදින්න තියෙන නිසා. ඒත් අපි මෙතන පොඩ්ඩක් කාලය ගත කරලා මෙතන කාර්යාලය අතර තියෙන කෞතුකාගාරයක්. අපි කෞතුකාගාරයෙන් නරඹන්න ගියා. කෞතුකාගාරයෙන් නරඹලා අපි අපේ සැලසුමේ විදිහට අපි ඔහිය මාර්ගයෙන් පිටත් වුණා.
අපි මේ යන්නේ පට්ටිපොළ ඔහිය මාර්ගයේ. ඉස්සරහට යද්දී ලස්සන මීදුමක් එක්ක ලස්සන view එකක් තියෙනවා. අපි ඒ ලස්සනත් විඳගෙන අපි ඉස්සරහට යමු. ඩොලෝ යන්න කොතන චුට්ටක් In the blaze of glory, the journey's begun as the world awakens to the chariot of the sun. Ride on, ride high. මේ ඔහිය මාර්ගයේ ලස්සන මීදුමත් විඳගෙන අපි දැන් ඔහියට ළඟා වෙලා ඉන්නේ. දැන් අපේ සූදානම හපුතලේ මාර්ගයෙන් කොළඹ බලා යන්න. The journey's begun as the world awakens to the chariot of the sun. Ride on, ride high in the morning's green. යාළුවොත් එක්ක දවස් 3කට ගියපු ට්‍රිප් එකේ ලස්සන මතක එක්ක මෙන්න මේ විදිහට තමයි අපේ travel vlog එක අවසන් වුණේ. එහෙනම් තවත් ලස්සන ගමනකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි නරුඹුවට.